අයිබෝවන් මෙම වීඩියෝ ප්‍රසන්ටේෂන් එකේදී අපි අර කලින් මුලින්ම කලා මුදල් පොත මුදල් විතරක් පාවිච්චන වෙලාවෙදි කොහොමද ගණුදුනු සටහන් කරන්න කියලා මුදල් පොතට දෙවැනි එකේදී අපි මුදල් ගණුදුනු සහ බැංකු ගණුදෙනු දෙකම තියෙන වෙලාවෙදි කොහොමද මුදල් පොත සටහන් කරන විදිහ සාකච්ඡා කරා. දැන් මේකෙදි මුදල් ගණුදුනු සහ බැංකු ගණුදුනු සහ වට්ටම් වගේ වට්ටනුත් හම්බ වෙනවනේ අපිට. එව්වත් කොහොමද මුදල් පොතේ සටහන් කරන විදිහ තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ව්‍යාපාරයේ ගණුදුනුවට අදාළ වට්ටම් ජාති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වෙළඳ වට්ටම්, දෙවෙනි එක තමයි මුදල් වට්ටම්. වෙළඳ වට්ටම් ලෙජර් වලට ඇතුළත් කරන්නේ නැහැ. ඒක මුලින්ම කියන්න ඕනේ මේ වෙළඳ වට්ටම් ඒක දැනගත්තේ හොඳයි. ඒක වැඩක් නැහැ accounting වලට. පාණ්ඩයක ලකුණු කළ විකුණුම් මිලෙන් කරන අඩු කිරීමක් තමයි වෙළඳ වට්ටමක් කියන්නේ. එතකොට දැන් අක්කර කඩේට ගිහලා වඩුවක් ගත්තොත් එහෙම එතකොට ඒගොල්ලෝ කියයි මේ සීසනල් ඔෆර් එකක් විදිහට වට්ටමක් දෙනවා. එතකොට ගෙවන්න ඕනේ බාණ්ඩෙන් ඒ විකුණුම් මිල නෙමෙයි. විකුණුම් මිලෙන් මිලට වඩා අඩු ගාණක්. මොකද වට්ටමක් හම්බෙන්නේ ඉඳලා. එතකොට ණයට ගනුන්න ගනුම්කරගේ වගකීම වෙළඳ වට්ටම් අඩු කිරීමෙන් පසු ලැබෙන සුද්ධ වටිනාකම වේ. එතකොට සම්පූර්ණ විකුණුම් මිල එයා ගෙවන්න ඕනේ වට්ටම අඩු කරලා එන ගාන තමයි එයාගේ වගකීම. උදාහරණයක් ගත්තොත් එහෙනම් රුපියල් 50000ක් වටිනා උපකරණ 10%ක වට්ටම සහිතව ලබා ගත්තා. එතකොට ගණන් මිල රුපියල් 50000යි වට්ටම රුපියල් 5000යි. සුද්ධ ගණන් මිල රුපියල් 45000යි. රුපියල් 45000ට තමයි අපි අරන් දෙන්නේ. මේක නිකන් අමතර දෙයක් විදිහට මේක දැන් මේ දැන් මොකක් හරි විකුණුම් මිල තීරණය කරද්දි ව්‍යාපාරයක් ඒගොල්ලන්ගේ පිරිවැයට ලාභාන්තිකයක් ගලවලා තමයි විකුණුම් මිල නිර්ණය කරන්නේ. මේ දැන් ගත්තොත් මේ උදාහරණය මේ ඒ විදිහට රුපියල් 50000ක් කියන්නකො පිරිවැය හදන්න ගිය ගාන රුපියල් 50000යි. ඒකට මේගොල්ලෝ රුපියල් 5000ක ලාභය එකතු කරනවා. එතකොට විකුණන්නේ මේක රුපියල් 55000ට. එතකොට 110ක ලාභාන්තිකයක් තියාගෙන තමයි මේගොල්ලෝ මේක විකුණන්නේ. මේක දැන් කම්පැනි වලට අපිට මේක හොයන්නත් පුළුවන්. ඒක තාම ලේසියෙන්. මේ තියෙන්නේ මේ කම්පැනි ඇනුවල් රිපෝට් එක. දැන් මේක අත්තුත් එහෙම මේ රෙවනියු කියන්නේ විකුණුම් මිල. විකුණුම් මිල කියලා හිතන්නකො. cost of sales. දැන් මේ රෙවනියු එක අරන් දියන්නේ price per unit කියන එක quantity එකෙන් වැඩි කරලා. ඒක සම්පූර්ණ රෙවනියු එක මේ ගාන. cost of sales කියන එක කියන්නේ විකුණුම් පිරිවැය. ඒක මෙච්චර ගානයි. දැන් මේ මෙච්චර වටන ප්‍රමාණය මේගොල්ලෝ මේ ගානට විකුණලා දෙන්නේ. එතකොට මේකේ ලාභාන්තික අපිට ලේසියෙන් හොයාගත්ත හැකියි. අතොත් මේ gross profit කියන එක revenue එකකින් බෙදන්න දෙන්න. සියයට 23ක් 123.19 ලාභාන්තිකයක් තියාගෙන තමයි මේගොල්ලෝ මේ රුපියල් දැන් මේ මෙච්චර ගාන වටන ගාන 123.19 ලාභාන්තිකයක් තියාගෙන තමයි මේ ගානට විකුණලා දෙන්නේ. තව මේක තව විදිහට අපිට හිතන්න පුළුවන් දැන් රෙවෙනියු එක මෙච්චර ගානක් වටනවා. දැන් මේ මෙතන අපි සැලකුවේ ඍජු පිරිවැය විතරයි. කෙලින්ම මේ රෙවෙනියු එක ජෙනරේට් කරන්න ගියේ ඍජු පිරිවැය. ඒවට අමතරව තව වක්‍ර කොස්ට් ගොඩක් තියෙනවානේ. අමතර පිරිවැය ජාති ඩිස්ට්‍රිබියුෂන් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඒ වගේ මැනේජ්මන්ට්ස්ලා ගෙවන්න ඕනේ ඒ වගේ දේවල්. එතකොට මේවා ඔක්කොම සලකාවල්ලා අපිට ප්‍රොෆිට් ෆොර් ද ඉයර් කියන්නේ සුද්ධ ලාභය ගණනය කරන්න බලමු. මෙතන අපි ගත්තේ දල ලාභයනේ. දල ලාභය කියන්නේ මේ ඍජුව පිරිවැය විතරක් අඩු කරපුවාම එන ගාන. සුද්ධ ලාභය කියන්නේ මේ විකුණුම් මිලෙන් ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය දෙකම අඩු කරලා එන ගාන. එතකොට ඒ ලාභය මේ ගාන. ඒ අතර කලින් වගේම මේ බෙදන්න තියෙන්නේ රෙවෙනියු එකෙන්. මෙතෙන්දි 105ක ලාභාන්තියක් ඒගොල්ලන්ට තියෙනවා. 5.2.0ක් මේ ලාභාන්තිකට තමයි ඍජු පිරිවැය විතරක් ගණනය කළා නම් මෙතන 123ක් අපිට ආවේ. 123ක ලාභාන්තියක් තියෙනවා. එතකොට මේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය දෙකම සලකා බලුවොත් එහෙම මේ රෙවෙනියු එකේ බාණ්ඩ ඒකුල්ලා තියෙන්නේ 5.2.0ක
ලාභාන්තිකයකට. මේක ඉතා වැදගත් ඉන්වෙස්ටර්ස්ලට ඇනලයිස් කරද්දි කොහොමද මේක දැන් අවුරුදු ගානක් තිස්සේ කොච්චර මාජින් එකක් තියාගෙන විකුණලා තියෙනවද කියන එක. ඒ අමතර දෙයක් ඒගොල්ලෝ දැනගන්න එක වටිනවා කියලා මට හිතුණා. තව මේ වට්ටම් කියන જાතිය දැන් පෙළත් අපි කඩල් වලට ගියාම එක જાතිය වට්ටම් දෙනවා 0% interest එක නම් කියලා දෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ලැප්ටොප් එකක් ගන්න මේ ලැප්ටොප් වල කියනවා ෆ්‍රී ලෝන් කියලා 0% interest. ඒකෙන් ඇත්තටම කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ දැන් අද ඔයා ලැප්ටොප් එක අරගත්තොත් එහෙම ලැප්ටොප් එක ඒගොල්ලෝ සඳහන් කරලා දෙන රුපියල් 80000ක් වටිනවා කියලා. 115 ඩිස්කවුන්ට් එකක් කරගෙන ඔයගොල්ලෝ රුපියල් 68000ට අද ගත්ත හැකි. අද සල්ලි කිව්වොත් එහෙම නැත්තම් මේ තව අවුරුද්දකින් ලැප්ටොප් එකේ මිල කියලා ඒගොල්ලෝ හදාන රුපියල් 80000 ඒ 80000 පස්සේ මේ අවුරුද්දෙන් ගෙවලා ඉවර කරන්න පුළුවන්. 7%ක ඉන්ට්‍රස්ට් එකක්වත් නැතුව. ඒතකොට දැන් මේගොල්ලෝ මෙහෙම කිව්වට මේ ඒක අපි ඇත්තට ගණනය කළොත් එහෙම මේගොල්ලෝ කරන්නේ රුපියල් දැන් 115 රුපියල් 80000 115ක් අඩු කරපුවාම රුපියල් 68000ක් එන්නේ. රුපියල් 68000ක් වටින භාණ්ඩය මේගොල්ලෝ අවුරුද්දකට පස්සේ අපි ගෙවන්න රුපියල් 80000ක්. එතකොට මේකේ අපි කියන හෝල්ඩින් පීරියඩ් රිටර්න් කියන්නේ ඒකේ මේ රේට් එක කැල්කියුලේට් කළොත් එහෙම 118ක් ඉන්ට්‍රස්ට් එකක් ආය කරන විදිහට තමයි මේ අපි ඒගොල්ලෝ 0% ඉන්ට්‍රස්ට් කියලා කිව්වට 10%ක ඉන්ට්‍රස්ට් එකක් ආය කරනවා. එතකොට 0% ඉන්ට්‍රස්ට් කියලා જાතියක් නැහැ. මේ මොකද රුපියල් 68000ක් වටින භාණ්ඩ දෙන්න පුළුවන් භාණ්ඩේ මේ රුපියල් 80000කට අවුරුද්දට පස්සේ දෙන්නේ. දැන් 100,000 රේට් එක කියන්නේ බැංකු ලෝන් එකකට වඩා වැඩි රේට් එක. එහෙම මේක ප්‍රැක්ටිකල්ව පාවිච්චි කරන විදිහ කිව්වේ එහෙම ලෝකේ 0% ඉන්ට්‍රස්ට් කියලා જાතියක් නැහැ. මොකද අනිවාර්යෙන් ඉන්ට්‍රස්ට් එකක් ආය කරන්න ඕනේ මේ මුදල්ගත් සම්බන්ධ කටයුතු වලට. මොකද තියෙන ටයිම් වැලියු ඔෆ් මනි කියලා සංකල්පයක්. ඒක කවර් කරන්න අනිවාර්යෙන් රේට් එකක් මොකක්ද මාජින් එකක් එකට ඇඩ් කරන්න ඕනේ. ඒක අමතර දෙයක්. ඒක ප්‍රැක්ටිකල් පාවිච්චි විදිහ මම කිව්වේ. දැන් මම කලින් කිව්වා වගේ වෙළඳ වට්ටම් වලට ලෙජර් වලට ඇතුළත් කරන්නේ නැහැ. අපිට වැදගත් දේ තමයි මුදල් වට්ටම්. මුදල් වට්ටම් විතරයි ලෙජරට ඇතුළත් කරන්නේ. එතකොට ණය ගැතියෝගේ මුදල් ලබා ගැනීමේදී හෝ ණය හිමිවීමට මුදල් ගෙවීමේදී කරන අඩු කිරීමක් තමයි මුදල් වට්ටමක් කියන්නේ. ණය සම්බන්ධ දේවල් වලට තමයි මුදල් වට්ටම් දෙන්නේ. නැතුව මේ සේල්ස් වැඩි කරගන්න කරන මේ විදිහට සලකන්න පුළුවන්. උනාට ඒක නෙමෙයි ප්‍රධාන අරමුණ. කොහොම හරි සල්ලි ටික එකතු කරගන්න එක ණය වාරයන්ගේ. ඒතර ණය ඉක්මනින් පිරීමට උනන්දු කිරීම සඳහා මුදල් වට්ටම් උපයෝගී කරගනි. දින 30කින් මුදල් ගෙවන්න යනවා 105ක වට්ටමක් හිමිවේ. මුදල් වට්ටම් ලෙජරට ඇතුළත් කරයි. මුදල් වට්ටම් ප්‍රභේද දෙකකි. ලද වට්ටම් සහ දුන් වට්ටම්. ලද වට්ටම් ගත්තොත් එහෙම ලද වට්ටම් කියන්නේ අපිට හම්බ වෙන වට්ටම. ඒක ආදායමක්. ආදායම වැඩිම බැර රුපියල් 1000ක ණයක් දින 30කින් පියවුවොත් 105ක වට්ටමක් හිමි වේ අපිට. ණය මුදල් රුපියල් 1000යි, ලද වට්ටම රුපියල් 50යි, අපි ගෙවන ගාන රුපියල් 950යි. මේක ඩබල් එන්ට්‍රි එක තමයි. ණය හිමි ගිණුම හර වෙනවා රුපියල් 1000ක්. දැන් ණය මුදල මෙතන වාගීමක් අඩු වෙලානේ. වාගීමක් අඩු වෙනහම හර ණය මුදල් රුපියල් 1000යි. එයා අපිට රුපියල් 50ක වට්ටමක් දීලා තියෙනවා. එතකොට මුදල් ගිණුම අපි දැන් මුදල් ගෙවලානේ. එතකොට වත්කමක් අඩු වෙනවා. වත්කම අඩු වීම බැර රුපියල් 950යි. ලද වට්ටම කියන්නේ ආදායමක්. ආදායම වැඩි වීම බැර රුපියල් 50යි. එතකොට බැලන්ස් වෙනවා accounting දැන් හර equals බැර වෙන්න බෑ. හර බැර වලට සමානයි. මේ තව දෙයක් තමයි මේ වට්ටම් දුන් වට්ටම් ලද වට්ටම් දෙකම අපි මුදල් පොතේ වෙනම තීරු දෙයක් ගහලා තමයි හදන්නේ. එතකොට ලද වට්ටම් කියන එක බැර පැත්තේ යන්නේ. මොකද ඒක ආදායමක් නේ. ආදායම වැඩි වීම බැර. මේ දුන් වට්ටම් කියන එක හර පැත්තේ දාන්නේ. කියන්නේ මේ වම් පැත්තේ. මොකද වියදම් වැඩි වීම හරනේ. දුන් වට්ටම් වියදමක්. රුපියල් 800ක ණයට විකුණුම් සඳහා මුදල් දින 30ක් ඇතුළත පියවුවොත් 105ක වට්ටමක් ලබා දේ. මේක දැන් අපි වට්ටමක් දෙනවා ණයකාරයට. එතකොට ණය මුදල රුපියල් 800යි, දුන් වට්ටම රුපියල් 40යි, ලැබෙන මුදල රුපියල් 760යි. මුදල් පොත මේ වත්කමන්නේ මුදල් පොත හර වෙනවා රුපියල් 760කට. අපි වට්ටමක් දෙනවා. ඒක වියදමක් අපේ. එතකොට වියදම හර රුපියල් 40යි. ණය ගැති ගෙනුම බැර වෙනවා රුපියල් 800කට. මොකද ණය ගැති කියන්නේ වත්කමන්නේ. වත්කම් අඩු වෙලානේ. දැන් මෙතන මෙයා සල්ලි ගෙවලානේ. රුපියල් 800කට බැර වෙනවා.
වට්ටම් සටහන් කරන තීරු දිත්ත සටහන් වලින් බාහිරව පවත්වාගෙන යන අතර ඒවා සිහිවටන තීරු ලෙස සැලකේ. මේවා තුලනය නොකරේ. දැන් සාමාන්‍ය අපි කලින් කරපු මේ මුදල් පොත වගේ නෙමෙයි, මුදල් පොත සහ බැංකු ගිණුම වගේ නෙමෙයි. මේවා වසරාගේ තුලනය කරන්න ඕනේ නැහැ. නිකන් එකතු වාරගෙන ඉවරලා පස්සේ මේ දැන් මේව තීරු වල එකතු ලෙජරේ දුන්නා ලද වට්ටම් ගිණුම වලට පිටපත් කරේ. ඒ නිකන් එකතු ටික මේ පිටපත් කරන්න දෙන්නේ ලෙජර් ගිණුම වලට ටී account වලට. පොඩි ගානක් තියෙනවා. ඒ ගාන මම ගත්තේ කෙලිම සිලබස් එකෙන්. ගාන අපි සලකලා බලුවොත් එහෙම මුලින්ම ජනවාරි 1 ප්‍රාර්ථනය යෙදුවා රුපියල් 50000යි. ප්‍රාර්ථනය කියන ඉක්විටි එක වැඩි වීම බැර ඉක්විටි බැර. එතකොට වත්කමක් වැඩි වෙනවානේ මුදල් කියලා මුදල් නෙදාලා දෙන්නේ. එතකොට මුදල් වැඩි වීම හර තියෙන 1 ප්‍රාර්ථනය මුදල් ගෙනීම රුපියල් 50000ක් වැඩි කරලා තියෙනවා. බැංකුවේ තැන්පත් කරලා රුපියල් 3000යි. බැංකුවේ තැන්පත් කරපුවාම දැන් අපි ස්ලාච්චු දීලා සල්ලි බැංකුවට තැන්පත් කරන්නේ. එතකොට මුදල් පොත බැර වෙනවා, බැංකු ගිණුම හර වෙනවා. මුදල් පොත බැංකු නිසා රුපියල් 3000න් අඩු වෙනවා. බැංකු ගිණුම මුදල් නිසා රුපියල් 3000න් වැඩි වෙනවා. ලී බඩු මිලට ගැනීම ලී බඩු කියන වත්කම වැඩි වෙනවා, මුදල් කියන වත්කම අඩු වෙනවා. රුපියල් 2000යි. ලී බඩු රුපියල් 2000යි. බැංකු ණය ගත්තා, බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා, මුදල් කියන වත්කම වැඩි වෙනවා. එතකොට බැංකු ණය කියන වගකීම වැඩි වීම බැර මුදල් කියන වත්කම වැඩි වීම හර 25000යි. බැංකු ණය 25000යි. වැටුප් ගෙවුවා රුපියල් 5000යි. වීදමක් වැඩි වෙලා වීදම් වැඩි වීම හර මුදල් අඩු වීම බැර වැටුප් රුපියල් 5000යි. විදුලි බිල චෙක් පදකින් ගෙවුවා. එතකොට බැංකු සම්බන්ධ දෙයක් මේක. එතකොට බැංකු මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 2500කින්. වීදමක් වැඩි වෙලා වීදම් වැඩි වීම හර රුපියල් 2500යි. විදුලිය 2500යි. සිල්වාගෙන් මුදල් ලැබුණා අඩු කළ වට්ටම රුපියල් 200යි. මේ වට්ටම අඩු කරලා මේකට දීලා තියෙන්නේ. නැත්තම් රුපියල් 3000ක් කියලානේ සම්පූර්ණ ණයගැතිය ගන්න රුපියල් 3000යි. මෙතන මේ 200 වට්ටම් දීලා ඉවරලා හම්බෙලා තියෙන රුපියල් 1800යි. එතකොට ණයගැති ගිණුම ණයගැති කියන වත්කම අඩු වීම බැර මුදල් කියන්නේ ඒත් වත්කම වැඩි වීම හර 1800යි. සිල්වා වට්ටම දුන්න වට්ටම රුපියල් 200යි. වට්ටම මේ පැත්තට දාන්න. මොකද දුන්න වට්ටම් කියන්නේ වියදමක්, වියදම් හර පැත්තට දාන්න. වට්ටම් 200යි 1800 හම්බෙච්ච ගාන. ණය හිමි පෙරට ගෙව්වා රුපියල් 7000යි. එතකොට වගකීමක් අඩු වෙලා වගකීම අඩු වීම හර ලද වට්ටම රුපියල් 300යි. ලද වට්ටම් කියන්නේ ආදායමක්, ආදායම වැඩි වීම බැර. එතකොට මුදල් පොතේ බැර පැත්තට යන්නේ ගෙවලා දෙන මුදල් වලින් හිතර මුදලුත් අඩු වෙනවා. 1.7 පෙරේරා ලද වට්ටම් රුපියල් 300යි. රුපියල් 7000ක් ගෙවලා දෙනවා. දැන් මෙතන ලද වට්ටම් කියන එක අඩු කරලා දීලා තියෙන්නේ. සම්පූර්ණ ණය හිමිය ගන්න රුපියල් 7300යි. යා දීලා දෙනවා රුපියල් 300 වට්ටමක්. ඒකත් 7000 ගෙවන්න ඕනේ. ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා 8200යි. අඩු කළ වට්ටම රුපියල් 300යි. ණයගැතියන්ගෙන් මුදල් හම්බ වෙලා ණයගැතියෝ කියන්නේ වත්කම් අඩු වෙලා මෙතන තාඩුවීම බැර සල්ලි වලින් හම්බෙලා තියෙන්නේ. එතකොට මුදල් කියන වත්කම වැඩි වෙලා 8200කින් තව වට්ටමකුත් හම්බෙලා. එතකොට වට්ටමක් අපි දීලා එතකොට අපේ වීදමක් වැඩි වෙලා වේදම වැඩි වීම හර 1.8 ණයගැතියෝ 300යි. වට්ටම හම්බෙච්ච ගාන 8200යි. ණය හිමියන්ට චෙක් පදකින් ගෙවුවා අඩු කළ වට්ටම 500යි. ණය හිමියන්ට චෙක් පදකින් බැංකුවෙන් ගෙවලා තියෙන්නේ. එතකොට බැංකුවෙන් ගෙවුවාම බැංකු මුදල් කියන ගාන අඩු වෙනවා 8500කින්. ඊට සම්බන්ධ වට්ටමක් අපිට හම්බෙලානේ. එතකොට ලද වට්ටම් කියන්නේ ආදායම වැඩි වීම බැර. එතකොට ණය හිමියෝ 500යි 8500යි බැර පැත්තේ. දැන් මේකේ අනිත් එක තමයි අනිත් ඩබල් එන්ට්‍රි තමයි මේ බැංකු මුදල් කියන එක අඩු වෙලා
මේ නයමියකින් දාව දැන් ගෙවල යට ගෙවලනේ එතකොට ඒ වගකීමක් අඩු වෙනවා ඒතර වගකීම වැඩිවීම අඩුවීම හර නායගතියන්ගෙන් චෙක් පතක් ලැබුණා අඩු කළ වට්ටම 200යි එතකොට නායගතිය කියන වත්කම අඩු වෙනවා බැංකු මුදල් කියන වත්කම වැඩි වෙනවා මුදල් නායගතියන්ගෙන් චෙක් පතක් 1.10 අනේ මේ දැන් මේතෙන්දී බැංකුවට සම්බන්ධ වෙන්නේ නැහැ මොකද චෙක් පතක් හම්බෙච්ච ගමන් අපි දාන්න නැහැනේ account එකට ඒක හින්දා ඒක මුලින්ම මුදල් පොතේ අපි සටහන් කරන්නේ මුදල් පොතේ ඊට පස්සේ කියනවා දාලා දෙනවා නම් ඔය හම්බෙච්ච චෙක් පත තැන්පත් කරනවා නම් අන්න එතකොට තමයි මුදල් පොතේ බැංකුවට ට්‍රාන්ස්ෆර් කරන්නේ එතකොට රුපියල් 2000යි හම්බෙච්ච ගාන 1.10 නායකතිය රුපියල් 2000යි 200යි වට්ටම 1.10 රක්ෂණ වාර්ගික චෙක් පතකින් ගෙව්වා රක්ෂණ වාර්ගික කියන වියදම වැඩි වෙනවා බැංකු මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 1000යි රක්ෂණය රුපියල් 1000යි සුනිල්ට ගෙව්වා චෙක් පතකින් රුපියල් 2200යි සුනිල් කියන්නේ ණය හිමියෙක් කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ දැන් මේක හැම වෙලේම මොකක් හරි නමක් දීලා තියෙනවා නම් කෙනෙක්ගේ ඒක ණයගතියක් හරි ණය හිමියෙක් විදිහට සලකන්න ඕනේ අර මේ ගෙවලානේ ණය හිමියෙක් කියන වගකීම අඩු වෙනවා රුපියල් 2200කින් බැංකු චෙක් පතකින් ගාලා බැංකුවෙන් බැංකු මුදල් කියන වත්කම අඩු වෙනවා 2200කින් එතකොට සුනිල්ට ගෙවලා වට්ටම 200යි 2200යි බැංකුවෙන් ගියපු ගාන විකුණුම් සඳහා චෙක් පතක් ලැබුණා රුපියල් 7000යි එතකොට චෙක් පතක් හම්බ වුණ හින්දා ඒක මුලින්ම බැංකුවට දාන්න ඒක අපි ඉස්සෙල්ලා මුදල් පොතේ සටහන් කරන්නේ එතකොට 1.14 විකුණුම් රුපියල් 7000යි හම්බෙච්ච ගාන ඒක මුදල් පොතේ සටහන් කරන්නේ 1.15 14 දින ලද චෙක් පත බැංකුවට දාලා මේ කලින් දවසේ හම්බෙච්ච එක බැංකුගත කරලා එතකොට මේක අපි මුදල් පොතේ තිබිච්ච එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ බැංකු ගිණුමට එතකොට බැංකු කියන වත්කම වැඩි වෙනවා මුදල් කියන වත්කම අඩු වෙනවා එතකොට බැංකුවට ට්‍රාන්ස්ෆර් කරන රුපියල් 7000ක් මුදල් කියලා බැංකුවට යනවා මුදල් කියලා රුපියල් 7000ක් මුදල් ගිණුම වාද ශේෂයක් පවතින අතර බැංකු ගිණුමේ අවාද ශේෂයක් පවතී බැංකුවේ දැන් මේ ශේෂය තියෙන්නේ බැර පැත්තේ මුදල් පොතේ ශේෂය තියෙන්නේ හර පැත්තේ මම කලින් කිව්වා වගේ මේ වත්කම් ගිණුනේ වත්කම් වල හර ශේෂයක් තියෙන්න ඕනේ හර ශේෂයක් නැත්නම් ඒක පාඩුයි බැංකු ගිණුම ශේෂය අවාද ශේෂය බැංකු අයිරාවක් වේ වට්ටම් තීරුවල එකතු ලෙජරයට මාරු කිරීම පහත ආකාරයට සිදුවේ මුදල් ගිණුම සහ බැංකු ගිණුමේ ඇතුළත් අනිකුත් ගණතුරු ලෙජරයට පිටපත් කළ යුතුය. දැන් මේ අනිත් ගණතුරු සෙට් එක ඒව වෙනම ටී account ගාලා හදන්න ඕනේ. මේ වට්ටම් තීරුවල එකතුව දැන් මෙතන දැන් වට්ටම් තීරුවක් තියෙනවා. මේ වට්ටම් තීරුවේ මේ ඔක්කොම වට්ටම් තීරුවල එකතු ටික තියෙනවනේ. ඒ ටික මෙහෙම ටී account ගහලා ඉවරලා මේ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ඒකේ තව දෙයක් තමයි ඒ තීරුව අපි ශේෂ කරන්නේ නැහැ. දුන්න වට්ටම් ලද වට්ටම් මේ තියෙන්නේ පාඩම නිකන් සමරයක් ණයගතියන් සහ ණය හිමියන්ගේ ණය ඉක්මනින් පියවීම පිළිම සඳහා ණයගති සහ ණය හිමි වටිනාකමින් කරන අඩු කිරීම මුදල් වට්ටම් වේ මුදල් වට්ටම් දුන්න වට්ටම් හා ලද වට්ටම් ලෙස දෙවර්ගයකි මුදල් ගනුදෙනු මෙන්ම බැංකු ගනුදෙනු වලදීද මුදල් වට්ටම් මතුවිය හැකි අතර ඒවා මුදල් ගනුදෙනු හා බැංකු ගනුදෙනු වෙන වෙනම සටහන් කළ යුතු වේ වට්ටම් සහිත මුදල් ගනුදෙනු හා බැංකු ගනුදෙනු ඒ ගිණුම් වල වෙන වෙනම සටහන් කළ යුතු වේ වට්ටම් තීරු සිහිවටන තීරු වලින් මෙම තීරු වල එකතු පමණක් ලෙජරයට පිටපත් කෙරේ. හතරවෙනි LOS එක මේ විශ්ලේෂණ තීරු සහිත මුදල් පොත හඳුනා ගන්න එක. දැන් මෙතනත් මේ වට්ටම් කියන්නේ විශ්ලේෂණ තීරු જાතියක් නේ. ඒ වගේ තව එක එක විදිහට අපිට මුදල් පොත අපිට මොඩිෆයි කරගන්න පුළුවන් ඕන විදිහට අපිට ඕන විදිහට මුදල් පොත සමාන ස්වරූපයක් ගනුදෙනු පහසුවෙන් හඳුනා ගැනීම සඳහා මුදල් ලැබීම් මුදල් පොතේ හා ගෙවීම් මුදල් පොතේ විශ්ලේෂණ තීරු පවත්වා ගනී. මුදල් හම්බෙච්ච විදිහ අපිට තව තව විශ්ලේෂණය කරන්න ඕන නම් අපිට ඒ විදිහට මොඩිෆයි කරන්න පුළුවන්. ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු ස්වභාවය අනුව පවත්වා ගත යුතු විශ්ලේෂණ තීරු ප්‍රමාණය තීරණය වේ. ලැබීම් මුදල් පොත නම් අත්පිට විකුණුම් මොනවද, ණය ගැති ලැබීම් මොනවද, වෙනත් ආදායම් මොනවද, එහෙම මොනවා හරි තීරු තව අපිට එකතු කරගන්න පුළුවන්. ගෙවීම් අත්පිට ගෙවීම් ණය හිමි වෙනත් වේදම් සීල මුදල් ලැබීම් පමණක් ඇතුළත් කර විශ්ලේෂණ තීරු සහිතව ලැබීම් පැත්ත පමණක් නිරූපණය වන ආකාරයට සකස් කරන මුදල් පොත ලැබීම් මුදල් පොත වන අතර සියලු මුදල් ගෙවීම් පමණක් ඇතුළත් කර විශ්ලේෂණ තීරු සහිතව ගෙවීම් පැත්ත පමණක් නිරූපණය කරන ආකාරයට සකස් කරන මුදල් පොත ගෙවීම් මුදල් පොත වේ.
මේවා උපයෝගී පොත් ලෙස භාවිතාවේ. එම නිසා ලැබීම් මුදල් පොත මුදල් ලැබීම් ජීවනය ලෙසද ගෙවීම් මුදල් පොත මුදල් ගෙවීම් ජීවනය ලෙසද හඳුන්වනු ලැබේ. ලැබීම් මුදල් පොතේ හා ගෙවීම් මුදල් පොතේ ගනුදෙනු නිජරය පිටවත් කරගත යුතුවේ. ඒ ආකාරයේම විශ්ලේෂණ තීරු සහිතව බැංකු ගිණුමද පවත්වාගත හැකිය. මේ අර කලින් මේ වට්ටම් සීන් එකම තමයි මේකෙත් කියන්නේ. අපිට ඕන විදිහට මොඩිෆයි කරගන්න පුළුවන් මුදල් පොත. අපි ඊළඟ පාඩමේදී බැංකු සැලසුම් ප්‍රකාශ පටන් ගන්නවා. ඊටම වැදගත් පාඩමක්. හරි ඊළඟ වීඩියෝදී හම්බෙමු. බොහොම ස්තුතියි.